කෙහෙල් මුවේ වගේ කට. කෙහෙල් මුවේ නම් බෙදන් කාපන්. කාම කනෝ තෝ බඩගෙන. කෙහෙල් දාගෙන ගහතා පුඩු වල පාන්දර මාත් අල්ලගත්තා කෙලවල්ලේ. කාවුවා මේ කෙල මෝලා. සරමයි සරමයි කොටු සරමයි. මක්කයෝ නාකිය. නාකියට නගිනවා. නාකියට නෙවෙයි අපිට පේනවා. නරගන්නේ. ආවඩ. ගහන අල්ල දිග නාකියල්ල මනුෂ්‍යයට ඉහෙනකට බල්ල කතා කරන්න ඉගෙන ගනි. අනේ බලයා හිවල් නාකිය යන්න. අයි නාකිය යප්පෝ නාකිය යන්න හොඳයි. බලාපන් කට නිකන් තැරි ගහිච්ච ඇති. අයි මතර යන්න හොඳයි. කෙහෙල් මුවේ වගේ කට. කෙහෙල් මුවේ නම් බෙදන් කාපන්. කාම කනෝ තෝ බඩගෙන. කෙහෙල් දාගෙන බලයන් නාකිය. අයි කියන්න බෑ දැන්. අපෝ හුලංගේ හුනාගේ. නාකියට නගිනවා. නාකියට නෙවෙයි අපිට පේනවා. නරගන්නේ. හම්පඩ නාකිය. මොකද දාව මොකටද මුලක සී ආ සීයා. සීයර මේ තුන්තිය 75 කිය අපි සීයා. 275. අයි මුත්තේ මේ හරි කියන්න බා. මොකද? මුත්තා මේ දැන් හරි දැන් උඹ මට 100යි කිව්වේ ඇයි? 100යි ගුවේ කේස් ඉදිලා. ඉදිරිය නම් කාපන්. කන්නවන තෝ කොහම? ඉදිලා. මූණ රැලි වැටිලා. හැම රැලි වැටිලා. ඔව්. පේන දැහැටි. අයි මෙසක් එක ළඟට රැලි අල්ලන්න. දත් හැලිලා. දත් හැලිලා. මේ උපංගේ හැටි. හරි. බලාපන්. අර හොද්දෝ. හොද්ද මේ පාටයිනේ. හොද්දනේ මේවා සුද්දෝ. ඒ බං උගේ උපන් හැටි. මේ මගේ උපන් හැටි. පේන බගේ උපන් හැටිය. මේ අර බලාපන් පොල් ගහ. ඉතින් පොල් ගහේ කඳ මොන පාටද? කඳ නම් ඉතින් පොල් ගහේද මුරු පාට. අතු කොළ පාටයිනේ. ගෙඩිත් කොළ පාට. හනුසු හනසු දුඹුරු පාටයි. අර උඩට යන ගොබේ මොන පාටද? ගොබේ නම් සුදු පාටයි. අන්න බලාපන් මාත්තාව හැදීගෙන අනේ ගොබේ. මේ නාකියගේ ගොබේ. ඇයි? ඇයි බං මේ නාකී කොහෙද ගොබ? මේ මේ උරුලාවක් තියෙනවා පද්දපක්. ඇයි? මොකද? උරුලාවක්. ඇයි බං මේ හම්පඩ නාකී කොහෙද කුරුලා එන්නේ? ඇයි නාකිනේ තෙල් නැද්ද? නාකීට කොහෙද බොන තෙල්? අනේ නිකම් පාය අපේ ඉතල කෙලවල්ලා. අනේ ඵලයක් ගඩොල් පාණ්ඩියා. ගහතා පුඩු වල පාන්දර මාත් අල්ලගත්තා කෙලවල්ලේ. කවුද මේ කෙල මෝලා? මේ මං යන්නේ අර කොහෙද? ෆාම් එකට. ෆාම් එකේ. ඔය ෆාම් එකක් දැම්මයි. ෆාම් එකේ කොහමද මේ මොකද ඉන්නේ? ෆාම් එකට අක්කර 30යි. ෆාම් එකට අක්කර 30යි. කිකිලියෝ 60යි. ඇයි යෝද අර අක්කර තියෙනම කිකිලියෝ 60යි. ඇති. ඇති නෝ. විතර දානව නේද? කුකුල්ලු. එකයි. ආපෝ මේ නාකි කුකුල විතරයි. ඔහෙට කියන්න හොඳේ. ඔව්. බිත්තරක් දානෝ. බිත්තර දාන. කොහොම බිත්තර දාන්නේ? සතියටම 5යි. සතියට 5යි. මොකෝ අර දෙකක් ඉරිදහස්රාද නිවාඩුනේ. අයියෝ. කිකිලියෝ නිවාඩු ගන්න. ඔව්. කොහෙට 3යි. අර මොකෝ පොඩි 3ක්. ඇරියස් එක අල්ලනෝ. ඉරිදා සෙනසුරාදා ඇරියස් එක පොයි දාසරා අල්ලනෝ. හැබැයි හොඳ කිකිලියෝ. ඔහෙට කියන්න හොඳේ. ඔව්. අපේ ලොකු පෑන. ලොකු පෑන? නෑ ප්‍රේතිය. එහෙනම් ලොකු පෑන. ලොකු පෑන? මගේ ලොකු පෑන. පෑන? පෑන නෙමෙයි බං. ලොකු බෑන. ලොකු බෑන. ලොකු බෑන ඉතින්. ලොකු බෑන වැඩ කරන්නේ ජීවර සංස්ථාවේ. දීවර අවස්ථාවේ? නෑ බං. එහෙනම් ජීවර සංස්ථාවේ. දීවර සංස්ථාවේ. මොකෝ කරන්නේ? ඒක කාක්කෙක්. හරියට හරි. මාළු කන කාක්කෙක්. නෑ. මෙයාගේ බෑන කාක්කෙක්. නෑ. එහෙනම් අපේ ලොකු පෑන කාක්කෙනේ. ඒක තමයි කාක්කෙක්. නෑ. කාක්කෙනේ. මේ ක්ලාක් කෙනෙක්. මේ ලිපිකරුවේ. පඩි හොඳයි. පඩි කිව්වේ. ඔහෙට කියන්න අපේ ගෙදර ගොඩ නගින්නම පඩි 3යි. ගොඩ නගින්න පඩි 3යි. පිළිකන්නෙන් බහින්න පඩි 4යි. පිළිකන්නෙන් බහින්න 4යි. ලැට් එකට නගින්න පඩි 5යි. ලැට් එකට නගින්න 5යි. ඔබ කියාපන් උදේ හවස ඔය 4 5 නැගලා එද්දි පඩි කීයක්ද? අපෝ බුදුහාමේ පඩි පිට පඩි කොල්ලා ගෙදර. පිට පඩි. කොල්ලා ගෙදර ඒ උනා. කොල්ලා ගෙදර. ඔව් හයි දන්නේ මගේ ඒයි. මොකද්ද? මගේ ඒයි. නාකියාගේ ඒයි. නෑ මේ කතා කියන්නේ බා හොඳේ. යොද ඩිගයි හටල කතා කරන කෙලෙ හිනෝ කෙලුයි. අනේ නිකන් ඵලයක් අලුගොත් තේරු කතා නොකියා. අපෝ මේ නාකියට වැඩේමයි. නෑ අපි මගේ ඒයි. ඒ කිව්වේ. මගේ සුදු නෝනා. ඇයි බං? ඇයි? නාකියට කොහෙද සුදු නෝනා? ඇයි? හරිද මගේ
උඹගේ නාකියාගේ ආච්චි අම්මා. ඔව් බොලයි. අපේ සුදු නෝනා. දැන් මගේ උඹගේ ආච්චි අම්මා. උඹේ සුදු නෝනා. දෙන්න පොට. වරෙන් අයි බා මගේ ආච්චි අම්මා උඹේ සුදුනෝනා. එහෙම අකුලන්නේ මේ ওই මං කියන්නේ. එහෙනම් සමුසේවා එහෙට ගියාට පස්සේ කියන ආත්තම්මයි කියලා. බලෝ ස්පෝර්ට් එකට ඉන්න හැටි. ආපෝ නාකියාගේ මොකද ස්පෝර්ට් එක. ඉතින් හොඳේ. අනේ ඉතින් අපේ එක්කෙනාට පැච් එක බලන්න ඕනේ කිව්වා. පැච් එක? පැච් එක ওই බයිසිකල් ටයර් එකේ තියෙන. නෑ පෙරේට පැච් එක. පැච් එක නෙමෙයි කියන්න බෑ කටක හෙල්මේ වගේනේ. මේ එහෙනම් මැච් එක. ඔව්. ඉතින් මොකෝ කරේ? ඉතින් හොඳේ. මං ඉතින් අලුත්ම අඟල් 32 ටී එකක් ගෙනල්ලා අඟල් 32 සෙල්ලන්නේ ඔව් බටපොලන්ට නාවකුත් ගෙනල්ලා බටපොලන්ට නාව. ඔය ටීවී එක ගහේ බඳලා බටපොලන්ට නාව දුන්න බල ඉන්න. හත්විලා. අර මොකෝේ? ඉතින් හොඳේ. ආත්තම්මා කියනවා ආ. සනා ජයසූරිය දානවලු මුර්ලි දාලා. මුර්ලි දාලා. ඔව් අර තියෙන තුන කඩාලා යනවලු. කඩලේ ආවි කොහොමද තුන නාකියයි ගොවිලේ හරි. දැන් කාලේ හරි. ඔහෙත් එක්ක බෑ මේක කරන්න. ඔයත් එක තමයි. ඉතින් හොඳේ. ඔය දන්නෑනේ අපි ලඩයක් හදාගෙන ගියා. නඩයක්. ඔව්. ලඩේ වගේ තමයි දැන් නාකියත්. ඇයි? එහෙම නෙමෙයි නඩයක්. ඔව් අපි ගියා ටිප් එකක්. ට්‍රිප් එකක්. කොහෙද ලොකු නැහැ ගියේ? අපි ගියා හොඳේ. මගේ ලොකු ගූ ගියා පොඩි ගූත් ගියා. ලොකු පෑන ගියා පොඩි පෑන ගියා. මගේ ඒයි ගියා මේයි ගියා සුදු නෝනත් ගියා ලොලිපුක් එකක් ගියා මගේ සුදු කෑල්ලක් ගියා. අපෝ. ඇයි බා ලොකු ගූ ගියාලු පොඩි ගූ ගියාලු ඒ ගියාලු වයිස් ගියාලු. ඔව් කට්ටිය ගොඩක් ගියා. වයිස් කිව්වේ ගෙදර බැල්ලිද? නෑ. මගේ බොස්. මේ වයිටා. නෑ. බැල්ලි. නෑ. නෑ පෙරේට වයිස්. වයිපරේ. නෑ වතුර දින කල මේ හොඳේ. මං ආතලෙලි කියන වයිපරේ. මේ ආත්තම්මට මේ කියන්නේ. ඔව්. නාකියාගේ පෙම් කොහොමද? බලපන් ස්පෝට් එක. ආපෝ නාකියා පන්තරම ගිහිල්ලා නෑ මේ නාකියා. ඉතින් හොඳේ. ඔව්. ඉතින් දැන් අපි ගියා ඇට වන්දනාව. ඇට වන්දනාව. එහෙමනේ මේ ලොකු නැහැ. මොකද? වට වන්දනාවේ. කියන්න බෑ කෙටලා කිඹුලා වගේනේ කට. මුලින්ම ගියා තුවාලේ මැස්සෝ වෙන්නේ නැති. ඒකනේ මේ යෝධයෝ. මුලින්ම ගියා තූපාරාමේ. ඊළඟට ගියා අබෑට දාලා තියුණ කෑම වලට. එවනේ අබේගිරියේ. ඔය ඊට පස්සේ ගියා මිරිස්සටේ. එවනේ මිරිස වැටි. දැන් ඉතින් හොඳේ. ඔව්. අපේ ලොටු ගූ කියනවා. ලොකු දූ. ඔව් දැන් ඉතින් අපි කට්ටියත් එක්ක ඇට වන්දනාව ගියා ඇති. වට වන්දනා ගියා ඇති ඒකුව. ඔව් අපි කට්ටියත් එක්කම එකතු වෙලා රිරි පාරයන් කිව්වා. හැබැයි හරියට හරි. ඇයි? ගාගගෙන යතයි. ගුචි කන්න වෙන්නේ. ඇයි? ඒ නෙමෙයි බං සිරිපාදේ. ඔව්. ඉතින් හොඳේ. කියන්න බෑ නෙම කටේ හැටියට. මං හරි කයියනේ. කයිකාරයා. ලොකු නැහැ කල් කිය තෑගේ. ඔව්. දැන් මමනේ අරවා කියන්නේ. අර වේගුවේ. අර බං කියන්නේ? මේ තුන් සරණ. මං තමයි කිව්වේ. අම්මා බව කටි කිව්වද? මං කිව්වා. අම්මා බව. ඔන්න අහගන්න හොඳේ. කිව්වා තුන් සරණය. සරමයි කොටු සරමයි. මක්කයි ඔය මේ කියන්නේ. සරමයි නයිලොන් සරමයි. නයිලොන් තමයි අරමුණ දැන්. සරමයි පිජාම සරමයි. මෙතුන් සරමයි රාබු මේ නෝකෝල්. ඇයි? හොඳ නැද්ද මගේ හරව? හොඳයි තුන් සරමත් තමයි ඔය. අපෝ හොඳයි බගේ තුන් සරණ. දැන් අපි නගින උඩට. උඩට නැගගෙන යනවා දැන් ඉතින්. නැග මේවා කියන්නත් මොකද්ද වගේ? කමක් නැහැ කියාව. ඔය කියලා දාමුනේ. කමන්නේ. ඉතින් හොඳේ. ඉන්දි කටු පාන හරියට යනකොට ඉන්දි කටු පාන හරියට යනකොට උපාසකම්මලාර වැටෙන් පයිෝ දැක්කම. උපාසකම්මලා වැටෙන් පයින්නෝ. ඔව් මාත් ඉතින් මේක හරි ෂෝක් වැඩේනේ. ෂෝක් වැඩි. මාත් සරම කැහපට ගහගෙන මාත් පැන්න. මේ හිතෙන්න පැනලා කැලේට. ඔව් චුට්ට දුරක් යද්දි පුතා ඉන්දි කටු පාන හරිය තියෙන චෛත්‍ය. චෛත්‍ය කොහෙද බං ඒ කැලේ? කොහෙද යෝද ඉදි කටු පාන හරිය කැලේ චෛත්‍ය. ඔබට කියන්න චෛත්‍යයක් තිබුණ පුතා
ෆවුන්ඩේෂන් දාලා විතරයි. අපෝ. එතනින් වැඩ නවත්තලා. ෆවුන්ඩේෂන් දාලා නවත්තලා. ඔව්. තව චුට්ටක් එහාට යනකොට තව චෛත්‍යයක් තිබුණා. ෆවුන්ඩේෂන් දාලා බුබ්බුලාකාර ක්‍රමයට හදලා අපෝයි. දේවතා කොටුව බැඳලා එතනින් වැඩ නවත්තලා. ඔහෙත් එක්ක කතා කරන්න බෑ මට. ඇයි මේ කියන ඒවා. ඔහෙට කියන්න චෛත්‍යයක් තිබුණා පුතා. ආ මේ උපාසකම්මලා හදපු අය. ඕ අපෝ. හොදේ චෛත්‍යයක් තිබුණා. නා. මෙහෙම බුබ්බුලාකාර ක්‍රමයට හදලා මෙහෙම කොට පොඩ්ඩක් කොටොම නැවිලා. අරමුණෝ. ඇයි ඒ ගමන ඒක බලාගෙන මා චෛත්‍යයක් හදාලා තියලා මේ පැත්ත හැරෙනකොට අර චෛත්‍ය ගියා පුතා මගේ කකුලට. මේ නාට්‍ය මේ අමුකින් ගොඩ පාගෙන ඔහෙට කියන්න රහතන් වහන්සේලා ගියා රූම් ඒ අමු ගොඩක් බං මේ පාගෙන තින්නේ. ඉතින් කටවරද්ද ගන්න හොඳ නෑනේ. ආ. ගූ කරුණාවයි ගූ කරුණාව. ටීවී පාගෙන ඉන්නේ. ඇයි ඊට පස්සේ අපි කියන්නේ පුතා අතරමඟ. දැන් බෑ ඔය නිදිර අතරමඟ තමයි යන්න වෙන්නේ. එහෙම නේ ලකුණ කතරගම. ආප්ප කඩ දාගෙන මල් කෙල්ල මල් විකුණනවා. ඇයි බං ආප්ප කඩේ කොහෙද මල්? අයි අපෙන් ගන්න මල් කෙල්ලෙක් මම කොට්ටකින් ගන්න මල් තොප්පත් මල් කෙල්ලෙක්. ලොකු නැහැ නෑනේ. බේරෙන්න බැරි වුණා. බේරෙන්න බැරි වුණා. ඔය ගත්ත මල් 10ක්. මල් 10ක් ගත්තා. මල් 10ක් අරගෙන ගියා චෛත්‍ය රාජානන් වහන්සේ ළඟට. චෛත්‍ය රාජායන් වහන්සේට පූජා කරන්න. ඔව් මල් ටික කඩලා චෛත්‍යයට තියලා ආ. නැට්ට බලනකොට නැට්ටේ ඇඩ්‍රස් එක. අනේ පත කියන්න එපා ඔය. නැට්ට ලියලා ඇඩ්‍රස් එක. මේ නාකියට ඕ උඹ මොකද කරේ? ඒ ගමන ඉතින් මම වල් නෑ වන්තර විතරයිනේ. වල් නෑ ඔබ කුපාඩි. මම කිව්වා මගේ ඇඩ්‍රස් එක නැට්ටේ අනිත් පැත්තේ. ආපෝ. මං ඉතින් දැන් ඒකෙන් ඒක අරන් ඇවිල්ලා ගැහුවා ඒකිට. නැට්ටෙන්. දැන් ඒකෙන් ගැහුවා මට ආයෙ නැට්ටෙන්. අම්මා දැන් දෙන්නත් එක නැටි වලින් ගහ ගන්නවා. නැටි පැටලේ ඔය. අහුවෙන නැට්ටත් තරම් මං ගෙදර ආවා. නැත්නම් ඉතින් ඉවරයි ගුටි කාල තමයි එන්නේ නාකියට. ටෙලිග්‍රෑම් එකක් ඇවිල්ලා ගෙදෙට්ට. ටෙලිග්‍රෑම් එකක්. ජනසුණංගුවටම. ඕ අප්පට සිල්. අයියා. ටෙලිග්‍රෑම් එකෙන් කවියක් කියලා මේ එක්කෙනාට. මොකද්ද කවිය? කන්නට ගියක් කනපත් ටික බඩට ගියා. බොන්නට ගියක් බොන්න ඇල්දිය පෙවි ගියා. නින්දට ගියක් එළි වෙන තුරු නින්ද ගියා. අයව මතක් හැමදාරින්න ගියා. කවුද මහරේන කතාමයි ඔය කියන්නේ. කෑවනේ. දැන් මාත් එකක් කැවුවා. ඔයත් එක කැවුවා. නාමල්ලෝන නං නාක හයටට වරෙන්. තපුමල්ලෝන නං තපු හයටට වරෙන්. ඔය නැතුව බෑ. වටමල් ඕන නං වටක හයටට වරෙන්. මගේ නම්බරේ ඕන නං ඊතිය පිටිපස්සට වරෙන්. මේ නාකියගේ හැටි පේනව නේද? ආපෝ කුපාඩි. ඒයි මොකෝ මෙන්න බඩු. අර මොනවද ඔකේ? මේක තියෙනවා පැන්නෝ. පෑනෝ නේ කාවයියෝ. ඇයි? එහෙම නේ පෑන්. ඕක මතුර ගන්න ඕයි. මේක කයිය දන්නද? ඈ? කයිය. ඕක කයියකුත් තියෙනවද ඔගේ? දන්නවද? මන් දන්නේ නෑනේ. හත්තිලා වුණා. මට උගන්නපන්. මන්ද උගන්නන්න ඕනේ. ඔව් උගන්නපන් බලන්න. මං උගන්නන්න. මං ඉගෙන ගන්න. අම්මපා. ඔව් ඉගෙන ගන්නවා. එහෙනම් කියන ටික ටික කියන්න. ටික ටික කියන්න ඕනේ. මොකද නැත්නම් ඉගෙන ගන්න හරි අමාරුයි. ඔව්. එදා ආනෝ. එදා කනෝ. කවුද කියලා කන උනේ? ඇයි? ඒකනේ පැහැෙනවයි කියන්නේ. අපි කවිය. කවියනේ නා. කියාපන් බලන්න. එදා ආනෝ. එදා අනෝ. තත්තෙන් පෑන්. පැත්තෙන් තමයි. පැත්තෙන් තමයි කොහොමද තියෙන්නේ? ඇයි? කවිය. කවියනේ. තත්තෙන් පැන්. ගෙන සිට. ඔය හිටගෙන. වාඩි වෙලා. නෑ පෙරේට. පැහැෙනවයි කියන්නේ ඕකනේ. මොකද? ගෙනත් හිට. ගෙන සිට. ඕ. එදා එතන. අද මෙතන හෙට කොහෙම දන්නේ නැහැ. මට පේනවා ඉංග්‍රීසි කියලා යනවා කියොත්. පැහැෙන්න පාවයි. අපි කවිය. කවිය. කියන්නේ. එදා එතන. එදා එතන. මාරුක් මල්. මාරු. ගැයි. අයි. මාරුක් මල්. අනර් වඩා සිට. වඩාගෙන. වඩා ගන්න තමයි දඟලන්නේ ඔය. නාකියා. පැහැෙනවනේ. ඉකේ. වඩා සිට. වඩා සිට. එදා එතන. ඒක තමයි පෙරේට ඒක අද මෙතන හෙට කොහෙම දන්නේ නැහැ තොල් පළ. මේ පැහැෙන්න පාඹ මට වැඩිය. එදා එතන. ඕ.
පැන් ඉස්සේ. ඉන් පස්සේ ඉන් පස්සේ තමයි දැන් ඇයි මේ හොදෙල් මේක ගන්නන්න බෑ. එහෙම නෙමේ. ඕ එදා පැන් ඉස්සේ. පැන්නිස්ටේ උහදුරට. වතුරන්ට බම්බුවන්ට නෙවෙයි ඉන්නවා. ඇයි දැන්දිරියන්ට. පැහැනෝ මේ උහදුරට වතුරට අදත් සෙට් කරන්. අද ෆ්‍රෙෂ් කරන් ඇස්ලේටරේ බලාගෙන අල්ලන්නේ. ගලවලෙයි. ඉතේ අද සෙට් කරන් මේ ආතුරන් අර. මේ ආත අයිය වට ආතරයි දැන් ඉති ගෙදර ගිහින්. මේ ආතුරන් හට අන්න හරි. අන්න හරි ඉවරයි. ඉවරයි ලොකු නැහැ කවි ඉවරයි. උඩ හැ කවි ඉවරයි ඒ ටික නෑ ඔය. ඒ ටික නෑ ඔයි මොකද්ද මේ? මොකද්ද මේ අයි බබරේ તો කවි ඉවරන කවි ඉවරයි අපි ඒක කියන්න ඕනද? කොරකටිත්තුවේ කවියට පද 4යි. අම්මා මට දැන් පාඩම් කියනු බලන්න. එදා අනෝ තත්ෙන් පැන් දිනස් සිට ඒ අයි මොකද චිකි චිකි චුකු 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 ඩීජේ ඩීජේ අයි අලුත් කරන්න බයි බා නෑ අලුත් කරන්න ඕනේ ටීනේජර් ගියාපන්. එදා අනෝ තත්ෙන් පැන් ගෙනස් සිට මොකද්ද බං පීස් එක කැපිලා දැන් ඉතින් කොහමද ඔය පීස් කැපිලා තමයි. එදා අනෝ තත්ෙන් පැන් ගෙනස් සිට වාපෝ නාකිය මැරෙන්න හදන්නේ. කවියක් වුණාම ඇදලා කියන්න ඕනේ ඇයි නැද්ද? බං අදිනවයි කියලා ඔය ආකාර අදිනවද? පද කවියට පද කවියට පද 4යි. 4ක් තියෙනවා. මම එකකින් ඇද්දා. අනිත් හරිය අදිනකොට එළියේ ඉතුරු කොහොමද? තුනෙන් උඹට පොම්. අදින්නේ අරවල මිරිකන්න ඕන නාකිය. එහෙම නෙමෙයි. එහෙම නෙමෙයි ගාන්න බං. ඒ කෙන්ඩි පාලියක් ගෙනහැර දක්වලා අන්න හරි. නේද? ඔව්. අනේ ඉතින් සමාව වෙන්න ඕනේ අව කපෙන වචන ටිකක් කිව්වා. නෑ ලොකු නැහැ හොඳ කතාවට දැසයනේ. ඕ නෑ පුතා මේ තියෙන දත් අතරින් වචන පායිනවා. ගෙල්මුවෙන් එළියට පයින්නවා මට නවත්ත ගන්න බෑ. බෑ නවත්තන්න බෑ ඔක ඔව් කුට්ටිකට වගේ. මම නෙමෙයි එහෙම කියන්නේ කට. කට කියන්නේ නාකිය මුකුත් කියන්නේ හොඳයි. එන්න බා. නැහැ. පයන්නේ හිවල් නාකියා. නාකේටත් නගිනවා මේ මගේ කලදසාව මූටත් කවදා හරි යන්නේ නැතයි. යායි කොහොමද? එදා අනෝ තත්ෙන් සංගිනස්ත යාගේ තන මාරු. අන්න කවුරු හරි මට අයියේ කිව්වා. අයියේ කිව්වා. මෙයාද අයියේ කිව්වේ? අන්න යනවා අයියේ කිව්වේ. අස්තිලා උඹ. අයියේ ආයිවේ කියලා කිව්වේ. ආයෙද? ඔව්. අය මම මේ බෝයිත් හරියම දැන්. ආවඩා.